ගීතාවලිය 51:11. ඔබ ඉදිරියෙන් මා බෑර නොකළ මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. දාවිද් කියනවා ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියෙන් මාව බැහැර කරන්න එපා. උන්වහන්සේ එදා ඒදන් වලින් ආදම් සහ ඒවව බැහැර කරා. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියෙන් බැහැර කරා. ඒදන් වල තමයි හිටියේ. හැබැයි උන්වහන්සේ ඉදිරියේ නෙමෙයි හිටියේ. ක්‍රිස්තියානි තමයි. හැබැයි උන්වහන්සේ ඉදිරියේ ඉන්නේ ක්‍රිස්තියානි නෙමෙයි. දැන් වහන්සේ ඉදිරියේ ඉඳීම රසම විඳ කෙනා තමයි දාවිද්. බලන්න 1 සාමුවෙල් 26:1. ශීපරු ගිබියායි සිට සාවුල් ළඟට ඇවිත් දාවිද් මරු කතර ඉදිරියේ තිබෙන හකිලා හෙලේ සැඟවී ඉන්නවා නොවේදයි කිව්වෝය. එවිට සාවුල් පිටත් වී ඊශ්‍රායල්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් 3000ක් ඇතුව ශීප් කාන්තාරේ දාවිද් සොයන පිණිස ශීප් කාන්තාරයට ගියේය. දාවිද් ඇවිල්ලා හකිලා හෙලේ හැංගිලා ඉන්නවා කියලා සාවුල්ට පණිවිඩයක් යනවා. ඔන්න අහගන්න. සාවුල් මොකද කරන්නේ? එයා ළඟ ඉන්න බෙස්ම හොඳම 3000 අරගෙන යනවා දාවිද් අල්ලන්න. 3001ක් යනවා. කී දෙනෙක් අල්ලන්නද? එක්කෙනෙක් අල්ලන්න. බලන්න 12 වෙනි පදේ. මෙසේ දාවිද් සාවුල්ගේ හිස ළඟ තිබුණු එල්ලයත් වතුර භාජනයක් ගෙන අහක්ව ගියේය. මේකේ තියෙන්නේ වතුර භාජනය කියලා. තව එක තියෙනවා සෙම්බුව. සාමාන්‍යයෙන් ගලක් උඩ තියෙන පිත්තල භාජනයක් වතුර පිරලා තියෙද්දි ගද්දි සද්ද එනවද නැද්ද? ඔළුව ළඟ තියන් ඉන්නේ. භාජනය ගෙන අහක්ව ගියේය. ඒක කවුරුවත් දුටුවේ නැත. ඒක කවුරුවත් දුටුවේ නැත. දැනගත්තේත් නැත. දැනගත්තේත් නැත. කිසිවෙක් පිබුදුනේත් නැත. කිසිවෙක් පිබුදුනේත් නැත. සියල්ලෝම නිදා වුණෝය. සියල්ලෝම නිදා වුණෝය. මක්නිසාද? මක්නිසාද? ස්වාමින් වහන්සේ කෙරෙන් බර නින්දක්. ස්වාමින් වහන්සේ කෙරෙන් බර නින්දක්. ඉතින් මේ බලන්න දාවිද් මේවා එකින් එක අත්විඳ කෙනෙක්. නිසා දාවිද් කියනවා ස්වාමිනී ඔබ ඉදිරියෙන් මාව පහ කරන්න එපා ස්වාමිනී. ඇයි සාවුල් කියන්නේ දැන් වහන්සේ ඉදිරියෙන් පහ වෙච්ච කෙනා. ආමෙන්. සාවුල් දැන් වහන්සේ ඉදිරියෙන් පහ වෙද්දී සාවුල් ඉදිරියෙන් ආරක්ෂාව පහ වෙලා යන්න ගියා. ඒක තමයි දාවිද් ගීතාවලිය හැමතිස්සෙම කියන්නේ මගේ සතුරන් ඉදිරියේ ඔබ මට කැම මේසයක් පිළියෙල කළසේක. මගේ සතුරන් ඉදිරියේ මම වැදහෙව නිදාගතිමි යලි විබුදුනිමි. ස්වාමීන් වහන්සේ මා දරණසේක. මරණ සෙවන මිටියාවත මැදින් යන්නෙමි. නමුත් ඊට බය නොයන්නෙමි. මන්ද ස්වාමීන් වහන්සේ මා ඉදිරියේ සිටිනවා. ආමෙන්.